රෑ ආසට බර වූ සඳේ නුඹ වැටුණා මගේ පාමුලේ පැයේ සිත්තරු ඇඳි සිතුවමේ නුඹ උන්නේ මට රවනා උනන් අතරේ නුඹ පෙනුණා කොනකින් වගේ අනේ ගයිස් මම රෙඩි වෙලා ඉන්න දැන් යන්න මේක මගේ ෆස්ට් සෝලෝ ඩේට් එක. මොකද මම ඒකට හැබතාව කොහේ ගියා මම බයික් එකේ පිටිපස්ස දාගෙන තමයි යන්නේ. ඉතින් හැමදාම එක වගේ තියෙන්නේ නෑනේ. මම කිව්වා පුරුදු වෙන්නත් එක්ක මගේ ෆස්ට් සෝලෝ ඩේට් එක වැකේෂන් එකේදී යන්න ඕනි කියලා. ඉතින් අපි යමු. ඔන්න ළමයි මගේ ෆස්ට් සෝලෝ ඩේට් එකේ ෆස්ට් ස්ටොප් එක උනේ සැලෝන් හැවෙන් බියුටි එක. එතකොට මේ අයියා මම චූටි කාලේ ඉඳන් හොඳටම අඳුරනවා. මම ගොඩක් වෙලාවට යන්නේ සැලෝන්ස් දෙකකට විතරයි. එකක් ගාල්ල ඇතුලේ තියෙනවා. අනිත් එක ටිකක් තියෙන්නේ දුර. අද මේ සැලෝන් එක ගැන මම ඔයාලට විස්තර කියන්නම්. ඊළඟ දවසේ ආයෙම ගියොත් ඒ සැලෝන් එක ගැනත් විස්තර ඔයාලට අරගෙන එන්නම්. ඔන්න අද මම ඇවිල්ලා ඉන්නේ සැලෝන් හැවෙන් බියුටි එකට. මම අද ෆේෂල් එකක් කරගන්න තමයි හිතුවේ. මොකද මේ ටිකේම මගේ මූණට මං කිසිම දෙයක් කරේ නෑ. අයිබ්‍රෝ ෂේව් කරන එක විතරමයි කරේ. ඉතින් කාලෙකට පස්සේ තමයි මම ෆේෂල් එකක් කරන්නේ. කලින් වාර නම් ෆේෂල් එක කරේ මේ සලෝන් එකකින් නෙවෙයි. මං අර කලින් මෙන්ෂන් කරපු එකකින්. කොහොම හරි මේ අයියගේ contact details මං ඔයාලට description එකේ දාලා තියන්නම්. ඔයාලත් ගාල්ලාවට ඉන්නවනම් පුළුවන් හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඔයාලගේ සර්විස් එක ගන්න. හොඳ ඇත්තටම quality products use කරලා තමයි අයියා මගේ facial එක කරේ. එකේ ඉන්ස්ට්‍රක්ෂන් පයියගෙන්ම ගන්න පුළුවන්. දැන් මේ පොඩ්ඩක් රත්තු වෙලා වගේ තියෙනවනේ. ඒවට අයිස් තියන්න කියලා. අවුව යන්න බෑ. මට දැන් සෝලෝ ඩේට් එක නිසා මේ පොඩ්ඩක් යන්න වෙනවා. ඉතින් ඔයාලා හරියට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරොත් හොඳ ග්ලෝ එකක් ගන්න පුළුවන්. මට දැන්ටමත් තේරෙනවා පොඩි ග්ලෝ එකක් තියෙනවා කියලා. බයි. ඊළඟට මගේ ඔළුවේ තිබ්බ අයිඩියා එක ෆිල්ම් එකක් බලන්න යන්න. ඒ වුණාට ඔයාලා හැමෝම දන්නවනේ කාලෙට ෆිල්ම් හෝල් එකක් හරියට නෑ කියලා. ඒක නිසා මම මේ අයිඩියා එක අයින් කරගෙන ඊළඟට මම ආවා පින්ක් ආකේඩ් එකට. ඇත්තටම මට ගන්න ලොකු බඩ් වගේක් තිබ්බේ නෑ. දෙක ස්පෙන්ඩ් කරන්න ඕන හින්දා මම චූටි බඩ් ටිකක් අරගත්තා. තව පොඩි වැඩක් තිබ්බ අපේ තාත්තගේ වැඩක්. ඒකටත් ගිහිල්ලා අන්න දැන් මං ආවා ලන්ච් එකට. මං අද ආවේ බෙල්ස්ට් එකට. මෙතන ඉන්ටීරියර් එක නම් මාළු ලස්සනයි. ඇත්තටම හොඳටම තියෙනවා. ඉතින් මං ඔයාලට පෙන්නන්නම්. මගේ සූරනා ශෝකී කරනා දෙනිනා තාම මා පැරිනා හදවතේ කවදාවත්ම කිසිම තැනක තනියම ගිහිල්ලා නැති මට ජීවිතේ පළවෙනි වතාවට හිතුණා මගේ හැම දෙයක්ම තනියම කරගන්න පුළුවන් විදිහේ ගැහැල්ලාමෙක් වෙන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඔයාටම ආදරය කරන්න පුරුදු වෙන්න. එතකොට හැම දෙයක්ම හරිම ලස්සනට හොඳින් සිද්ධ වේවි. මතක පුතේ දුක පිරි ශෝක භාවනා මාදර
ඔන්න මම ඊළඟට ආවේ ගාලේ ස්ටෑන්ඩ් එක උඩ තියෙන සරසවි බුක් ෂොප් එකට. මම මේකට ආවේ කලරින් බුක් එකක් ගන්න. මොකද මම ගොඩාක් වීඩියෝස් දැකලා තිනවා කලරින් බුක්ස් යූස් කරන කට්ටිය ගොඩාක් වෙලාවට ස්ට්‍රෙස් එක නැති කරගන්න, එහෙමත් නැත්නම් මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඉතින් මමත් හිතුවා අද හොඳම දවසක් කියලා මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. මම පොතත් අරගෙන ඊළඟට ගියේ ගෝල් ෆෝර්ට් එකට. මම ගොඩාක් ආසාවෙන් ඉන්දියා කැෆේ එකක් තියෙනවා try out කරන්න. ඉතින් මං ඊළඟට ගියේ ඒ කැෆේ එකට. කොච්චර ගෝල් ෆෝර්ට් ගියත් මට නිතරක් නෙවෙයි ගාල්ලේ කෙනෙක් නම් ඔයාලට මන් දන්නවා ගෝල් ෆෝර්ට් කියන්නේ එපා වෙන්නෙම නැති තැනක් කියලා. මේ තියන්නේ මං ඔයාලට කලින් මෙන්ෂන් කරපු මම යන්න ආසාවෙන් හිටපු කැෆේ එක. මෙතන ඔයාලට හොයාගන්න පොඩ්ඩක්වත් අමාරු නෑ. ෆෝර්ට් එක ඇතුළෙමයි තියෙන්නේ. අපි ගිහින් බලමු මෙතන කොහොමද කියලා. පාලවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. පාලවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාලවෝ මාදේ කවුරුද තනිමැකුවේ. මගේ සෝලෝ ඩේට් එකක් ආපු මල්ලි යාළුවෝ. ලස්සන වීඩියෝක් ගන්න. Oh my god! වලි කරට